3ds max basics part 3 එකකින් මම කතා කරන්න යන්නේ බැටරි එකක් මොඩල් කරන විදිය. බැටරි එකක් කියන්නේ ඔයාලා දැකලා ඇති මේ විදිහට අර 4S type බැටරි එකක් තියෙනවා, බැටරිස් තියෙනවා. එන්න ඒ වගේ එකක් කොහොමද මම මොඩල් කරන්න කියන එක තමයි ඔයාලට මම පෙන්නන්නේ. AutoCAD tutorial series එක බලපු කෙනෙක් නම් දන්නවා මම මේ software එක ගැන කතා කරා. Quadro කියන software එක. ඔයාලට reference බලන්න තියෙන software එකක් තමයි මේක. reference කියන්නේ මොකක්ද? reference කියලා කියන්නේ මේව දැක අපි හිතමු ඔයා දැන් මේ බැටරි එක හදන්න යනවා කියලා. එතකොට මේ බැටරි එක හදන්න යන්නේ මම මේ ෆොටෝ එක බලාගෙන. එතකොට මේ ෆොටෝ එකට මම කියනවා reference එකක් කියලා. ඒක refer කරලා තමයි මම ඒක බලාගෙන තමයි මම මේ බැටරිය 3D වලින් හදන්න යන්නේ. එතකොට ඒ වගේ ඔයා බලාගෙන හදනවා නම් ඒ කියන්නේ ඔයා මොකක් හරි තොරතුරු නැත්තම් මූලාශ්‍රයක් මොකක් හරි එකක් ගන්නවා නම් ඔයාගේ මොකක් හරි දෙයක් හදන්න නැත්තම් ඔයාගේ මොකක් හරි දෙයක් ලියන්න ඒ වගේ දෙයකට අපි කියනවා reference කියලා. ඉතින් අපි මේ image එකට කියනවා reference image එකක් කියලා. මේ reference image මේ විදිහට බලන්න අපිට තියෙන software එකක් තමයි Quadro කියන software එක. මේක software එක ඔයාලා download කරගන්න පුළුවන් වෙයි net එකේ ඇති මං හිතන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද අපි අද මොඩල් කරන්න යන්නේ කියලා. අපි කලින් එකේදී කතා කරා editable poly කියන්නේ මොකක්ද කියන එක ගැන. අපි මේකෙන් කතා කරමු අපි කොහොමද මේ බැටරි එක මොඩල් කරන්නේ කියලා. හරි. මම 3ds max වලට ගිහිල්ලා ඊට පස්සේ මම මොකද කරන්නේ? Quadro වලින් තියෙන මේ image එක අරගෙන Quadro settings වලින් ගිහිල්ලා always on top කියන option එක දෙනවා. මට පුළුවන් left click කරගෙන මේක ඕන තැනක මේ විදිහට තියාගන්න. ඕන විදිහට මේ විදිහට තියාගන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම කරන්න යන්නේ box එකක් ගන්නවා. box එකක් අරගෙන ඔයාලා බලන්න මම මේක හිතන විදිහ හදන්න. හරි. ඊට පස්සේ මම මේ box එක මේ විදිහට ගන්නවා. අරගෙන මම මොකද කරන්නේ? මෙන්න මේ වගේ අපි බලමු. මෙන්න මේ වගේ ගානකට එන්න මම box එක මේ විදිහට හදා ගන්න. මට හිතෙනවා මේක තව ටිකක් adjust වෙන්න ඕනේ කියලා size එක. මම මේ basic size එක තමයි හදන්නේ. එතකොට මම කරන්නේ මෙන්න මේ modify panel එකට ගිහිල්ලා මම මේක length එක වැඩි කරලා බලන්න. length එක මම හිතනවා ඒ ගාන ඇති කියලා length එකට. ඊට පස්සේ height එකක් මේ ගාන ඇති කියලා මම හිතනවා. මම roughly හදාගෙන යනවා. ඊට පස්සේ දැන් අපේ box එක මම මේකේ කියන්නේ මේකේ අර proportions නැත්නම් basic දිග පළලවල් හැටියට මම නිකන් කටුවට වගේ නිකන් roughly හදාගත්තා. ඊට පස්සේ මම මොකද කරන්නේ මේක convert to editable poly කියලා convert කරනවා. ඊට පස්සේ මට ඕනේ මෙන්න මේ අයින් හතරේ තියෙන edges ටික smooth කරන්න. ඔයාලට පේනවා මේ වගේ rough edge එකක් නෙමෙයි තියෙන්නේ smooth edge එක. මම ඊට කලින් හැම වෙලේම මොකක් හරි box එකක් model කරනකොට මම සාමාන්‍යයෙන් මේකේ color එක වෙනස් කරගන්නවා. මේකේ color එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දෙන්නේ මෙන්න මේ grey color එක. grey color එක මේ විදිහට දීලා realistic කියන එක shaded විදිහට මම වෙනස් කරනවා. එතකොට shadows එහෙම වැටෙන්නේ නැහැ. මම මේක select කරලා කරන්නේ ඉස්සෙල්ලා මේ අයින edges හතර select කරගන්න. ඔයාලට ඒකට පුළුවන් මේ ring option එක use කරන්න. ring එක ඔයාලට ඊට අමතරව කරන්න පුළුවන් මේ object කියන්නේ මේ line එක select කරලා shift එකත් එක්ක මේ එහා පැත්තේ line එක select කරපුවම මේ ring option එක auto වැඩ කරනවා. shift එකත් එක්ක shift key එකත් එක්ක left click කරන්න ඔයාගේ ඊට එහා පැත්තෙන් තියෙන line එක. එතකොට ඒ දිගට ring option එක වැඩ කරනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ මෙතන මට තියෙනවා chamfer කියන option එක. මෙන්න මේ chamfer කියන option එකෙන් කරන්නේ මෙන්න මේ වගේ edges තිබ්බොත් ඒවා curve කරන එක තමයි chamfer කියන option එකෙන් කරන්නේ. මෙන්න මේ chamfer කියන එකට ගිහිල්ලා ඒකේ settings තමයි ඔයා බලන්න ඕනේ. ඔයාලට පේනවා මේක line දෙකකට කැඩුණා. මම දැන් කරන්නේ edge chamfer amount කියන option එක මේ විදිහට වෙනස් කරනවා. මට හිතනවා මේ ගාන වගේ ඇති වෙයි කියලා. ඊට පස්සේ මම මොකද කරන්නේ මෙතන edges ගාන වැඩි කරනවා.
එතකොට ඔයාලට පේනවා මේක ස්මූත් වෙනවා එන්නේ. මේ කෝණ එක ස්මූත් වෙනවා. මම ඒකට 5ක් දීලා ඊට පස්සේ මම මේක ඕකේ ප්‍රෙස් කරනවා. දැන් ඔයාලට ඔයගේ මොඩල් එක බලන්න පුළුවන් මේ විදිහට මේ වගේ එජ් එක දැන් මොකද වෙලා තින්නේ කර්ව්ඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක ආයෙමත් සිලෙක්ට් කරලා දැන් මට ඕනේ මොකක්ද ඔයාලට පේනවා ඇති මෙතන පොඩි කට් එකක් යනවා. මෙන්න මේ විදිහට පොඩි කට් එකක් ඇතුළට ගිහිල්ලා තියෙනවා. මම ඒක හදන විදිය පෙන්වන්න. ඒක හදන්නේ මෙහෙම. ඊට කලින් මම මේ කැල්ල හදලා ඉන්නවා. ඔයාලට පේනවා මේ උඩ හරියෙන් තියෙනවා. මේ උඩ හරියෙන් ඇතුළට වලක් වගේ ඉබිලා තියෙනවා. මම පෙන්නනවා ඔයාලට ඉස්සෙල්ලාම ඒක හදන්නේ කොහොමද කියන එක. ඒකට මම කරන්නේ ඉස්සෙල්ලාම මේ ඔබ්ජෙක්ට් මේක තියෙද්දි මම මේකේ modify එකට ගිහිල්ලා editable poly යටතේ තියෙන polygon කියන එක select කරනවා. ඊට පස්සේ මම මේ උඩ face එක select කරනවා. මෙන්න මේ විදිහට select කරලා ඊට පස්සේ ඔයාලට තියෙනවා insert කියන option එක තියෙනවා. ඒ option එක මම click කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති ඔයාගේ object එක මේ විදිහට ඒ කියන්නේ ඔයාගේ face එක මේ විදිහට ඇතුළට තවත් face එකකට කැඩෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති මෙන්න මේ විදිහට කරලා බලන්න. ඊට පස්සේ මම මේක 2.4කට විතර දීලා ඕකේ කරනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ පොඩි ગેප් එකක් මේ විදිහට තියලා මේ ඇතුලේ කෑල්ල තමයි ඇතුලට එබිලා තියෙන්නේ. මම ඒක දැන් කරන්නේ කොහොමද? කලින් මම අර කරා වගේ එක්ස්ට්‍රූඩ් එක මම කරනවා අනිත් පැත්තට. මම මේ විදිහට 10ක් තියෙන එක මම අනිත් පැත්තට මේ විදිහට කරනවා. මේ විදිහට යනකොට මම ඒක 2.5ක් විතර දෙන්න. ඊට පස්සේ ඕකේ කරන්න. ඊට පස්සේ මගේ මේ බේසික් උඩ තියෙන ෂේප් එක ඇවිල්ලා තියෙන්නේ. මේ edges rough තමයි ගොඩක් ස්මූත් නැහැ. ඒවා ස්මූත් කරගන්න විදිය මම ඔයාලට පස්සේ කියන්නම්. අපි ඉස්සෙල්ලාම roughly තමයි මේ විදිහට හදාගෙන යන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන කට් එක තියෙනවා. මේ කට් එක හදන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියන්නම්. ඒක කරන්නේ මේක select කරලා මේ විදිහට edge එක ගිහිල්ලා මේ විදිහට එකක් select කරලා ඊට shift එකත් එක්ක මම ring කරනවා. ඊට පස්සේ connect කියන එක දෙනවා. connect කියන එක දීලා මම මේ viewport එකට ගිහිල්ලා ඔයාගේ slide කියන option එක මේ විදිහට උඩට ගෙනියනවා. මෙන්න මේ ගානට තියලා මම ඕකේ කරනවා. ඊට පස්සේ මම මේ line එක select කරනවා මේ දිගටම තියෙන line එක. ඔයාලට ඒක කරන්න පුළුවන් loop කියන option එකකින්. ඔයා එක line එකක් select කරලා ඒක loop කියලා දුන්නම මෙන්න මේ විදිහට වටේටම අපි ring එකකින් කරේම අනිත් ring විදිහට තියෙන එක මේ loop කියන එකෙන් තියෙන එක දිගට connect වෙන line එකක් select කරන එක. ඊට පස්සේ මේකට chamfer කියන එක මම දෙනවා. chamfer කියන එක අපි කලින් හදපු settings තමයි මෙතන තියෙන්නේ. මම ඒකින්ද වෙනස් කරනවා මේ විදිහට. edges ගන්න මම එකක් විදිහට මාරු කරනවා. මෙන්න මේ වගේ වෙන විදිහට මම මේ කට් එකට හරියන්නේ මම මෙන්න මේ විදිහට මේක වෙනස් කරගන්නවා. ඊට පස්සේ මට හිතෙනවා නෑ හරි මේ ගන්න හරි. ඊට පස්සේ මම මේ විදිහට හදාගත්තා. දැන් මම කට් එක දාන්නේ කොහොමද? ඒකත් මම කරන්නේ මෙතන edge එක select කරලා shift එකත් එක්ක ring කරලා ඊට පස්සේ මම කරන්නේ control එකත් එක්ක press කරගෙන මෙන්න මෙතන polygon එක select කරනවා. එතකොට ඔයාලට පේනවා මොකද උනේ මෙන්න මේ තියෙන polygons ටික select වෙනවා. අර ring වෙලා තිබ්බ lines වලට අදාළව තියෙන තැන් වල polygons ටික මේකෙන් select වෙනවා. ඒක තමයි ඔයාලට කරන්න තියෙන ලේසිම ක්‍රමය. හරි. edges ටික මේ විදිහට ring කරලා තියෙනකොට control එකත් එක්ක control එක press කරගෙන මේ විදිහට polygon කියන එක click කරනවා. ඊට පස්සේ
මම මෙතන extrude කියන එක දෙනවා. extrude කියනකොට දෙනකොට ඔයාලට පේනවා මේක මේ පැත්තෙන් එළියට අවිල්ලා තියෙනවා. මට එහෙම නෙමෙයි ඕනේ හතර පැත්තටම එළියට එන්න. ඊට පස්සේ එහෙම එළියට ආවා කියන්නේ මට ඇතුල් පැත්තට එක් කරන්න පුළුවන්. ඒකින්ද මම කරන්නේ මෙන්න මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා group කියලා. මම මෙතන එකපාරක් ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඇතුළට යනවා. අපි රින ගානක් දීලා තිබ්බ හින්දා එළියට නෙමෙයි ඇතුළටයි ගියේ. මම ඊට පස්සේ මොකද කරන්නේ මට ඕන විදිහ නිසා මම මේ විදිහට ඇතුළට පොඩි ඩෙප්ත් එකක් දීලා ඕකේ කරනවා. දැන් ඔයාගේ බේසික් ෂේප් එක ඔයා හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ විදිහට මේක තියෙනවා. ඔයාට මේක ප්‍රිවිව් එක ලස්සනට කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන ලයිට්ස් යටතේ තියෙන ස්ටෑන්ඩඩ් ලයිට්ස් වල ගිහිල්ලා ස්කයිලයිට් ගිහිල්ලා මෙන්න මේ view port එකේ තැනක නිකන් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලට පේනවා මේක වෙන කලර් එකක් වුණා. ඊට පස්සේ ඔයාලට මේක පුළුවන් modify panel එකට ගිහිල්ලා මේකේ multiplier එක දෙකක් විදිහට මාරු කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් වෙලා mouse එක ඒ කියන්නේ ක්ලික් නොකර මුකුත් කරන්නේ නැතුව view port එක දිහා හිටියොත් ඔයාලට පේනවා අපේ object එක පොඩ්ඩක් shade වෙලා ලස්සනට තියෙනවා. ඔයා F4 එබුවොත් F4 කියන shortcut කීයෙන් ඔයාලට පුළුවන් ඔයාගේ edges ටික බලා ගන්න. ඔයාගේ edges මේ විදිහට පේනවා ඔයාගේ object එකේ. ඊට පස්සේ අපි දැන් මෙතන උඩ හැම තියෙනවනේ කෑලි හැම මේවා අපිට මොඩල් කරන්න වෙන්නේ කොහොමද වෙනම හදලා තමයි මෙතන උඩින් තියන්නේ. දැන් මම ස්කයිලයිට් කියන ගෙනින්නේ මම ඒක අයින් කරලා මගේ select and move කියන එකට ගිහිල්ලා මම මගේ object එක select කරනවා. ඔයා modeling කරනකොට කවදාකවත් ඒ කියන්නේ realistic කියන එක දාගන්න එපා. මම මේක වෙනුවට shaded කියන එක use කරනවා. ඒ වගේම තමයි F4 කියන එකත් අයින් කරනවා edges මගේ පේන එක. ඊට පස්සේ මම මොකද කරන්නේ මම මෙතන grid එක අයින් කරලා මෙතන ඇතුළෙනුත් මම පොඩි detail එකක් දෙන්න යනවා. මේ face එක select කරලා insert කරලා ඊට පස්සේ extrude කියන එක දෙන්න. extrude කියන එක චුට්ටක් දීලා මේ විදිහට මම කරන්නේ මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මට ඕනේ මේ edges smooth කරන්න. මේවා මේ විදිහට rough විදිහට හදලා ඊට පස්සේ smooth කරන්න ඔයාලට option එක තියෙනවා turbo smooth කියන option එක. ඒක modify එක. මම modify panel එකට ගිහිල්ලා මේක select කරලා මේ turbo smooth කියන option එක දෙනවා. ඔයා තාමත් මේ buttons ටික දාන විදිය බැලුවේ නැත්නම් tut එකෙන් ඔයාලට දැනට පුළුවන් modify list ගිහිල්ලා ඒකේ T අකුර නැත්නම් T letter එක මේ විදිහට press කර යනකොට ඔයාලට turbo smooth කියන එක හම්බ වෙනවා. ඒක enter කරපුවම ඔයාලට පේනවා මේ විදිහට ඔයාගේ object එක smooth වෙනවා. නමුත් දැන් මම නිකන් ක්ලික් කරලා බලන්න මේ විදිහට ඔයාලට පේනවා නිකන් ඒක නිකන් හරියට වෙලා නැහැ කියන එක ඔයාලට පේනවා නේ. ඒ වුණාට මෙතන අයින් වල දැන් සමහර තැන් හරියට ස්මූත් වෙලා තියෙනවා කියලා ඔයාලට පේනවා. මේකට අපි edges tight කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම දෙන්න. මම මෙතන edge එක tight කරනවා නැත්නම් මෙතන ඔයාලට sharp edge එකක් ඕනේ කියන්නේ. ඔයාලට මෙතන sharp edge එකක් ඕනේ නම් ඔයා කරන්න ඕනේ editable poly වලට ගිහිල්ලා මේ edge එකෙන් මෙන්න මේ වටේට තියෙන edge එක loop කරගන්න ඕනේ. ඔයාලට loop එක 3ds Max අලුත් version එකේදී නම් එක loop එකක් click කරලා එකක් ඒ කියන්නේ double click කරපුවම එක edge එකක් double click කරපුවම ඒක loop වෙනවා auto. මේ විදිහට loop කරලා ඊට පස්සේ chamfer කියන option එකෙන් ඔයාලට පුළුවන් segments දෙකක් දීලා මෙන්න මේ විදිහට edge එක tight කරන්න පුළුවන්. මේ edge එක sharp edge එකක් කියලා කියන්න පුළුවන් වෙන්නේ ඔයා මෙන්න මේ ඉරි අතර තියෙන දුර පරතරය ගොඩාක් අඩු කරොත් එයාව sharp edge එකක් වෙනවා. ඔයා ඒක අඩු කරන්න එතන ටිකක් smooth edge එකක් වෙනවා. මෙතන තියෙන්නේ smart
මේ ෂාප් එජ් එකක් නිසා ඔයාලට උඩ බැලුවොත් පේනවා මෙතන තියෙන්නේ ස්මූත් එජ් එක. ගොඩක් ෂාප් නැහැ. නමුත් මෙතන කට් එකේ තියෙන්නේ ෂාප් එජ් එක. ඒ නිසා මම මොකද කරන්නේ මේක තව ටිකක් ලං කරනවා මේ විදිහට. ලං කරලා මම මේ වගේ ගානකට ආවට පස්සේ මම ඒක ඕකේ කරනවා. මම මෙතන එජ් එකටත් ලූප් කරලා chamfer කියලා ඒ ටිකම දෙනවා. ඒ වගේම තමයි මම මෙතන එජ් එකයි control එකත් එක්ක මෙතන එජ් එකයි ලූප් කරලා chamfer කියලා ඒ ඔප්ෂන් එකම දෙනවා. ඊට පස්සේ ඔයාලා turbo smooth කියන එක මේ විදිහට දාලා බැලුවොත් ඔයාලට පේනවා ඉතින් දැන් ඔයාගේ මෙතන එජ් එක sharp වෙලා තියෙනවා කියලා. ඒ වුණාට ඔයාලට පේනවා තාමත් නිකන් smooth ගතියක් නැහැ. නිකන් කොටු ගතියක් තියෙනවා. ඒක ඔයාලට අයින් කරන්න පුළුවන්. turbo smooth වල තියෙන iterations කියන value එක මෙතනින් වැඩි කරොත් ඔයාගේ smoothness එක වැඩි වෙනවා. ඔයාලට පේනවා දැන් ඔයාගේ object එක ගොඩක් smooth වෙලා තමයි තියෙන්නේ. මෙතන උඩ smooth එක මට අවුලක් නැහැ. ඒ ගාන මට ඇති කියලා හිතෙනවා. නමුත් මෙතන ඇතුළට යනකොට මේක curve එක වෙලා තියෙන විදිය හරිනේ. මට මේකේ මෙන්න මෙතන edge එක sharp වෙන්න ඕන. මම ඒක නිසා කරන්නේ මොකද්ද? මෙන්න මේ polygon එක select කරලා මෙන්න මේක select කරලා control එකත් එක්ක edge කියන එක select කරනවා. එතකොට ඔයාලට මේ polygon එක වටේට තියෙන edge එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මම chamfer ගිහිල්ලා අර කලින් තිබ්බ settings ඒ ටිකම apply කරනවා. ඊට පස්සේ මම turbo smooth දුන්නාට පස්සේ ඔයාලට පේනවා මේ එතන edge එක sharp වෙලා තියෙනවා. දැන් අර කලින් තිබ්බ ගතිය නැහැ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් මේ වගේ turbo smooth එහෙම දානකොට ගොඩක් වෙලාවට මේ වගේ ඒ කියන්නේ triangles නැත්තම් මේ ඔයාලට ගත්තොත් මේ polygon එක පේනවා මේක වටේට edges තියෙනවා 4කට වඩා. මෙතන 1යි 2යි 3යි 4යි 5යි මෙතන ඊට පස්සේ මෙතන 5යි 10යි මෙතන 20යි 30යි 5යි 10යි 15යි 20කුයි මෙතන වටේ 4යි 24ක් තියෙනවා. අපි මේ විදිහට තියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් වැඩිම කියන්නේ තියෙනවා නම් වැඩිම තියන්නේ 4යි. 4ට වඩා තියෙනවා නම් අපි ඒව අයින් කරන්න ඕනේ. අපි ඒව අයින් කරන්නේ කොහොමද? මෙන්න මේ මෙතන vertex එකයි මෙතන vertex එකයි select කරලා මම ඒක connect කියලා option එක දෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ object එක තව කෑලි වලට කැඩෙනවා. මම මෙතන ඉඳලා අනිත් ඒවටත් ඒ විදිහටම කරනවා. මෙතනට ගියා connect දුන්නා. මෙතන ඉඳලා මෙතනට ගියා මෙතන connect දුන්නා. මෙතන ඉඳලා මෙතනට ගියා connect දුන්නා. මෙතන ඉඳලා මෙතනට ගියා connect දුන්නා. මේ විදිහට දෙන්න. එතකොට ඔයා බලන්න මේ ස්මූත් එකේදී ඔයාලා බලන්න මේ පැත්තේ තියෙන පැටර්න් එකයි මේ පැත්තේ තියෙන පැටර්න් එකේ වෙනස. මේ වගේ පැටර්න් එකක් ඇත්තටම හොඳයි මේ වගේ පැටර්න් එකකට වඩා. ඒ නිසා මම අනිත් පැත්තත් ඒ විදිහටම හදා ගන්නවා. මම editable poly කියන එකට මෙතන ගිහිල්ලා ඔයාලට වෙන ඔය turbo smooth එක ඔයාලගේ layer එකක් වගේ තමයි තියෙන්නේ උඩින්. හරි. ඔයාලට ඒක on off කියන්නේ visibility එක අයින් කරන්න පුළුවන් ඕන මෙන්න මෙතන light bulb එක on off කරලා. ඔයාලට මෙතන editable poly කියන එක ගිහිල්ලා වෙනස් කරන්න ඕන. ඔයා එතන click කරන්න. එතකොට මේක visibility එක නැති වෙලා ඒකට උඩින් තමයි තියෙන්නේ. ඔයාලට ඒක turbo smooth එක apply වෙච්ච එක බලන්න ඕන. මේ විදිහට මේක select කරාම apply වෙලා තියෙන එක බලන්න පුළුවන්. ඒ නිසා මම editable poly විදිහට මේ විදිහට ගිහිල්ලා මේව connect කරගන්න.
ඔයාලට මේ විදිහට සිලෙක්ෂන් එක දැන් මම මේ කරන්න යන්නේ මේකේ මම ඔයාලට ඉස්සෙල්ලම සිලෙක්ට් කරපු පොලිගන්ස් ටිකේ අවුට්ලයින් එක සිලෙක්ට් කරගන්න. එතකොට ඔයාලට පේනවා දැන් මෙතන අවුට්ලයින් එකට අමතරව මේ මම සිලෙක්ට් කරපු පොලිගන් එකේ මැදත් මේ විදිහට ලයින්ස් තියෙනවා. ඉතින් මම කරන්නේ අවුට්ලයින් එක සිලෙක්ට් කරගන්න මේ මැද ටිකත් ඒ කියන්නේ මැද ලයින්ස් ටික ඒ කියන්නේ මැද සිලෙක්ට් වුණ ලයින්ස් ටික තියෙනවා. ඒ ටික මම අයින් කරගන්නවා අපේ සිලෙක්ෂන් එකේ. සිලෙක්ෂන් එක අර කන්ට්‍රෝල් එකත් එක්ක ප්‍රෙස් කරගෙන අනිත් ඒවා ඒ කියන්නේ ගොඩක් ඒවා සිලෙක්ට් කරනවා වගේ මේකේ ඕල්ට් එකත් එක්ක ප්‍රෙස් කරගෙන අපිට සිලෙක්ෂන් එකකින් අයින් කරන්න පුළුවන් මේ ලයින්ස් ටික. ඔයාලට පේනවා අපේ බෝඩර් එක මේ විදිහට වටේට තියෙනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? chamfer කියන එක දීලා මේ විදිහේ වැලියු එකක් දීලා ඕකේ කරලා turbo smooth දෙන්න. පස්සේ මම රියලිස්ටික් කියන එක දීලා මේ විදිහට බලන්න ඔයාලට පේනවා ඇති දැන් මේ වගේ බැටරි එක බේසික් ෂේප් එක එවිල්ල තමයි තියෙන්නේ. ඔයාලට තව මේ ප්ලස් ඩීටේල්ස් ප්ලස් මයිනස් මේ වගේ උඩ ඩීටේල්ස් දාන විදිහ මම ඔයාලට ඊළඟ ටියුටෝරියල් එකේදී කියලා දෙන්න. මම මේ කියලා දීපු ටික ගොඩක් වැඩි. ඇත්තටම සාමාන්‍යයෙන් 3ds Max course එකේදී ওই විදිහට කරන්නේ නැහැ එකපාර. editable poly කියලා දීපු ගමන් මෙච්චර turbo smooth එක දාලා එහෙම කරන්නේ නැහැ. හරි. ඒ වුණාට ඔයාලා පුරුදු. හරි. ඔයාලා මේ ටික දකින කියන්නේ ඔයාලා මේක මුලින් ඉඳලම දකින තරමට පස්සට යනකොට ඔයාලට තේරෙන්න ගන්නවා. මොකක්ද මේ මෙතන වෙන්නේ කියන එක තේරෙන්න ගන්නවා. ඒ හින්දා දැන් කලබල වෙන්නේ නැතුව try කරන්න. මොන හරි objects හදන්න. හදලා අනිවාර්යයෙන්ම මොන හරි ප්‍රශ්න આવොත් මට කියන්න. හරි අපිට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා මොන හරි ඔබ්ජෙක්ට් එකක් හැදුවොත් ඔයා අපිට පෙන්නන්න. හරි. ඉතින් ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඔයාලට මෙතන මේ ඔයා මේ හදපු එකේ preview එකක් මේ විදිහට ගන්න පුළුවන්. create preview ගිහිල්ලා මෙතන capture still image යටතේ grab කියන එකෙන් ඔයාලට පුළුවන් preview එකක් මේ විදිහට save කරගන්න. ඔයාලට පුළුවන් JPG එකක් හරි PNG එකක් විදිහට හරි මේ විදිහට save කරගන්න. ඉතින් මේ වගේ ඔයා මොන හරි හැදුවොත් preview එකක් අරගෙන අපිට එවන්න. ඒ වගේම තමයි ඔයාලට edges එක්කම view එක ගන්න ඕන නම් මම මේ විදිහටම select කරා. ඊට පස්සේ ටිකක් වෙලා හිටියා අපේ shading එක හරියනකම්. මම මේක edges හරියට පේන්නේ edges ටික කළු පාට කරනවා. එතකොට අපේ ඔබ්ජෙක්ට් එකත් කළු පාට වෙනවා. මෙතන ඇත්තටම තියෙන්නේ ඔබ්ජෙක්ට් කලර් එක නෙමෙයි මෙතන තියෙන්නේ ඔයාගේ සිලෙක්ට් කරන ඔබ්ජෙක්ට් එකේ edges වල කලර් එක. ඒ වුණාට ඔය මැටීරියල් එකක් තමයි මැටීරියල් එකක් කියලා කියන්නේ මේකේ කලර් එකක් මොකක්ද මැටීරියල් එකක් මේ ඔබ්ජෙක්ට් එක දීලා නැති නිසා මෙතන තියෙන කලර් එකම තමයි edges වල කලර් එකම තමයි ඔබ්ජෙක්ට් එකට ගන්න. ඔයාලට මැටීරියල් එඩිටර් එක ඕපන් කරන්න පුළුවන් M එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට මේක එනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා materials. මම ඒක මොකද කරන්නේ මේ විදිහට එකක් select වෙලා තියෙනකොට මෙන්න මේ assign material to selection කියන එක දානවා මේ object එක select වෙලා තියෙනකොට. එතකොට ඔයාලට පේනවා අපේ material එකක් අපිට වැටුණා. ඔයාගේ edges වල color එක පෙන්වනවා black වලින්. ඔයාලට මේ වගේ එක්කුත් create preview කරලා මේ විදිහට ගන්න පුළුවන් අරගෙන save කරගන්න පුළුවන්. හරි. ඉතින් මම ගොඩක් දේවල් කියලා දුන්නා මේ හින්දා ඒ කියන්නේ එකපාරට කලබල වෙන්න එපා නිකන් අමාරුයි තේරුන්නේ නැහැ එහෙම කියලා. ඒක හිමීට බලන්න මම ඉස්සරහට හිමීට ආයෙමත් මේ දේවල්ම ආයෙම රිපීට් කරනවා. එතකොට ඔයාලට තේරෙනවා මොකක්ද මෙතන වෙන්නේ කියන එක ගැන. හරි. ඉතින් මොකක්ද වෙන්නේ කියන එක ගැන දැන් ඉඳලම තේරුම් ගන්න බලන්න. මොන හරි හැම වෙලේම හදන්න මොන හරි ඔයාලා කාමරේ බැලුවොත් තියෙනවා වගේ රූලක් තියෙනවා මොකක් හරි එක්කෝ ඔයාගේ පැන්සල් දාන මොකක් හරි බොක්ස් එකක් ඇති එක්කෝ ප්ලග් එකක මොකක් හරි කෑල්ලක් ඇති ස්විච් එකක් පර්ස් එකක් ඔය පර්ස් නම් අමාරුයි මොකක් හරි සිම්පල් ඔබ්ජෙක්ට්ස් තියෙනනේ ඒ වගේ දේවල් හදන්න try කරන්න. ඔයාගේ ඩොන්ගල් එක තියෙනවා පෙන් එක තියෙනවා ඒ වගේ සිම්පල් බොක්ස් එකක් ඔයාලට එඩිට් කරන්න පුළුවන්
එඩිට් කරලා හදන්න පුළුවන් ඔබ්ජෙක්ට්ස් තියෙනවා නම් ඔය හදන්න try කරන්න. හරි. එහෙම හදන්න try කරලා අපිට එවන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා පෙන්නන්න ස්ක්‍රීන්ෂොට් ගහලා එවන්න. අයියා මට මෙතන මේක හදන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ දේවල් මම ඔයාලට කියන්නම් කොහොමද හදන විදිය. ඒ වගේම තමයි ඔයාලා රික්වෙස්ට් එකක් කරොත් මොකක් හරි ෆොටෝ එකක් කරගෙන මේ වගේ බැටරි එක හරි මොකක් හරි එකක් ඒවල ඔයා මට කියන්නේ මේක අයියා හදන විදිය පෙන්නන්න. හරි. මම ඒක වෙනම වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඔයාලට හදලා පෙන්නන්නම්. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට උදව් කරන්න ඕන වෙලාවක බැඳී හිටනවා. ඉතින් අපි එහෙනම් ඊළඟ බේසික්ස් මම මේක අයින් කරන්නම් always stop. මම එහෙනම් 3ds max basic part 4 එකකින් හම්බෙන්නම් තවත් modeling part එකක් එක්ක. Thank you.